බලලා දැන් ගාන දීලා මං අතන්ට ගිහිල්ලා බුම්මන් ඉන්නද බලපන් පොඩ්ඩක් හරි. ඉන්නවද මං එහෙම? මං මොනවා හරි හිත hina වෙනව පේනවද බලන්න? තේනවද? මම පොඩි ෂෝට් ටයිම් ටාගට් ටිකක් තියන් ඉන්නවා. දැන් මම තමා හරන බුම්මන් ගිනුනේ අයියේ. හෙට උදේ දැන් මං ආය පන්ති. හෙට උදේ දැන් මේක ඉවරලා නුවර යනවා. නුවර ගිහිල්ලා උදේ 26 තීරි, හවස 27 තීරි ඒ වෙරලා එන්න ඕන. ඊට පස්සේ ආය එක දිගට යාමත් තීරි මම මා රාතලේ ඉන්නවනේ බා. ඒ කියන්නේ මම ප්ලෑන් කරන්නේ මේ වැඩි ඉවර කරනවා කියන සිද්ධිය. ඉවර කරනකම් අදිනවා. ඔයාලත් එහෙම කරන්න. ඉවර කරනකම් අදිනවා. අමාරු හිතපන්. ආතලෙක ඉන්න. මේ AC එක ඔෆ් කරගන්න. දැන් මම නිකන් ඉන්නලාට මනෝපාරවල් දානවා. පොඩි කාලේ වෙච්ච සිද්ධි මතක් කරනවා. ඉස්කෝලේ කාලේ මතක් කරගන්නවා. ඒ හැම දෙයකම මට ඇරියස් නෑ. මම ඒකයි සතුටින් ඉන්නේ. තේරෙනවද? මට ඇරියස් නෑ. ඒ කියන්නේ පසුතැවෙන්න හේතු තියාගෙන නෑ එච්චරයි. හේතු තිබ්බත් පසුතැවෙන්නේ නෑ. පසුතැවෙන්න හේතු තියාගන්න එපා. ඊට පස්සේ ඇරියස් කවර් කරන්න හිතෙනවා. ඒවා එළියට එනවා. හරි අපි යන් නේද 22කට මේක ළමයි තියෙන්නේ ඒ ලක්ෂ්‍ය නාදැත්තක් මේ මෙතන දැන් අර මං කිව්වා වගේ අර මෙතන තමයි අල්ලන් ඉන්නේ හරිද හැබැයි වැඩේ කියන්නේ මෙහෙම නිකන් තියෙන බෑ වැටෙනවනේ වැටෙන එක වළක්වන්න මෙතනින් දාලා තියෙන මොකද්ද P බලයක් හරිද P බලයක් දාලා තියෙනවා මේක දැන් මේක මෙතනින් මං මේක තියන් හිටියා කියලා මේක වැටෙන එක නවතින්නේ නැහනේ වැටෙනවනේ. ඒතකොට වැටෙන නවත්තන් තියෙන මෙතනින් මේ බලයක් දීලා පේනවද බලන්න. මේක නාදැත්ත. මේ මෙතනින් මම පොඩි සපෝට් එකක් දීලා තියෙනවා. පොඩි සපෝට් එකක් මේ. මේ සපෝට් එක නිසා තමයි මෙහෙම තියෙන්නේ. නැත්තම් තියෙන විදිහක් නැහැ. ඒ සපෝට් එක තමයි P විදිහට මෙහෙම යන්නේ. ඒතකොට ගාන ඇප්ලයිඩ් නේ. ඇප්ලයි කරගන්න. ඒතකොට ගාන ලේසි. මේක බීටා. මේක 30යි. එතකොට මෙයාගේ නාදැත්තක් නම් මෙතන ප්‍රතික්‍රියාවක් යයි R කියලා. දිගක් දීලත් නැහැ මුකුත් දීලා නැහැ අවුලක් නැහැ. මේකේ බරක් අපි දාගමු මෙහෙන්. සමතුලිත වෙන අනිවාර්යයෙන්ම මෙයා සහ මෙයා නම් මේ දෙන ක්‍රියා රේඛාව හම් වෙන තැන මෙන්න මේ වගේ තැනක අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම W ඉන්නවා. W කියලා දාගන්න. හරි දණ්ඩේ දිග මෙතන ඉන්නේ දණ්ඩේ දිග ඉවරයක් වෙන්නේ. මේක මේකේ කියලා දාගන්න අවුලක් නැහැ. ගානේ මුකුත් දීලා නැහැ කමක් නැහැ. හරි රයිට්. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නෙම ටාගට් වලට